මාව ජජ් කරන්න කලින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එක්කොත් එකේ ගාව කට්ටියට විතර වට්ටන්න තමයි. අද මං කොත්තුවක් කන්න යනවා. හැබැයි මට ඕනේ නේ කොත්තුවක් ගැන කතා කරන්න නෙවෙයි. මට ඕන අපි ගැන කතා කරන්න. ගේම් බලමු අපි. මම ඉන්නේ අද නිගම්බෝ මිස්ටර් පොත්තු ග්‍රෑන්ඩ් අවුට්ලෙට් එකේ. මම ඇත්තටම ඕඩර් එක ගන්න පොඩ වීඩියෝ එකක් ගන්න ගියේ නෑ. ඒකට හේතුව තමයි මේ මට ඕනේ නෑ එතන ඉන්න ළමයි අපහසුතාවයකට පත් කරන්නවත් මේ වෙලාව තුන සිටුේෂන් එකත් එක්ක අපි දන්නේ නේ ඒගොල්ලෝ මොන විදිහකට මේකයිද කියලා. අපි කැම එකත් එක්ක සෙට් වෙලාම කතා කරමු. මං ඊයේ vlog series එකක් පටන් ගත්තා. ඒක ඇවිල්ලා vlog නෙමෙයි. මගේ ටෝක් ෂෙයා කරන ඩයරි එකක්. මට අද ඉතින් කොත්තුවක් කන්නේ. මම කොත්තුවක් කන්නේ එනින් ගමන් කල්පනා කරේ හැබැයි කැම ගැන නෙවෙයි. සෝෂල් මීඩියා ගැන. මම අද මේ කියන දෙයට සමහරු එකක වෙයි සමහරු එකක වෙන්නේ නැති වෙයි. හැබැයි මාව ජජ් කරන්න කලින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද සෝෂල් මීඩියා වල තත්පර 30ක් මිනිස්සෙක්ගේ අවුරුදු 30ක් වෙනස් කරන්න පුළුවන්. මේ දවස්වල ලංකාවේ හැමෝම එක ටොපික් එකක් කතා කරනවා. හැමෝටම ඔපිනියන්ස් තියෙනවා. සමහරු සපෝට් කරනවා. සමහරු මෙතනින් කන්නේ නැහැ කියනවා. මම දාවේ ඒ කාගත් ඇත්තක් ගන්න නෙමෙයි. මම මේ කොත්තු ඕඩර් කරනවා කියන්නේ මම මේ බ්‍රෑන්ඩ් එක හරි කියලා ප්‍රූව් කරන්න හදනව නේ. වැරද්දක් කරලා තියෙනවා මම ඊදී වැඩ කරන්න. ඒක ගැන මට ආයේ දෙවෙනි මතයක් නැහැ. දැන් අපිටත් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. මම නම් කියන්නේ සෝෂල් මීඩියා කියන්නේ දැඩිපියක් වගේ. හරියට යූස් කරලා කෑවොත් කිරි ගන්න පුළුවන්. වැරදිට යූස් කරොත් කැපෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක දැඩිපියේ කිරි කරනවා වගේ වැඩක්. ටූල් එකේ නෙමෙයි අවුලදී යූස් කරන විදිහ. අද ඒක මේ බ්‍රෑන්ඩ් එක. හෙට ඒක මම වෙන්නත් පුළුවන්. හෙට ඒක ඔයා වෙන්නත් පුළුවන්. එක වීඩියෝ එකක්, එක පෝස්ට් එකක්, එක ස්ක්‍රීන්ෂොට් එකක් ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්. මිනිස්සුන්ව කැන්සල් කරන එක ලේසියි. ඒ කැරක්ටර් එකක් බිල්ඩ් කරන එක අමාරුයි. ඒ නිසා ෂෙයා කරන්න කලින් හිතන්න. කමෙන්ට් කරන්න කලින් තේරුම් ගන්න. ජජ් කරන්න කලින් මතක තියාගන්න ස්ක්‍රීන් එකේ එහා පැත්තේ මිනිස්සෙක් ඉන්නවා. Day 2 complete life එක ඉගෙන